ඒකට තියෙන සිග්නිෆිකන්ස් එක වැදගත්කම අඩු කරලා තියෙන්නේ. ඒ වෙනුවට ඒගොල්ලෝ try කරන්නේ නිකන් රටවල් ගොඩක් එකතු වෙලා මේ group හදන group of 8 European Union United Nation ඒ වගේ ගොඩක් රටවල් නැත්නම් එකතු වෙලා globalize නැත්නම් ඒ වගේ එකක්. dual citizenship කියන්නේ characteristic එකක්. ඔයාලට පුරවැසිභාවයේ රටවල් දෙකක හරි කීපයක හරි ගන්න බෑ globalization නැත්නම්. එහෙනම් ඔයාලට ලංකාවට විතරක් වෙලා ලංකාවේ citizenship එක විතරයි ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔය expansion of increasing level of NGOs influence non government organization වලට පුළුවන්ලු ලොකුවට මේ බලපෑම් කරන්න. ඒකත් මේක නිසා තමයි. ඒ කියන්නේ political globalization නිසා තමයි ඒක. හරිද? හරි thank you. අනිත් කටට තියෙනන් ඒ වගේ මොකක් හරි අහන්න. තියද? ලක්ෂිකා තියද? නෑ හලෝ. හරි කරගෙන යන්න. ශානියක්කට තියද? මට ආසයි ශානියක්ක කටහඬ අහන්න. නෑ තේරුණා. කතා කරා. හරි. තප්පරයක් ඉන්න එහෙනම් හොඳ. ඕගොල්ලෝ පොඩ විනාඩි දෙකක් විතර ඉන්න මම පොඩ්ඩකින් එන්න. සිසිර කැඩි ඇහෙන්නේ නේවා නෑ මේ වරු කියන්නේ බාපා හරි. ඔන්න දැන් globalization සම්පූර්ණයෙන්ම ඉවරයි. ඔන්න දැන් regionalization පටන් ගන්න හදන්නේ. මේ regionalization කියන්නේ globalization වල නිකන් opposite part එක වගේ විරුද්ධ පැත්ත වගේ. එතකොට දැන් අපි කියන්නේ globalization වලදී ඔක්කොම ඒ කියන්නේ එකතු වෙනවා වගේ කියලා. ඒ කියන්නේ economy, political, cultural ඔය හැමදේම එකතු වෙන එකක් වෙන්නේ globalization වලදී. හැබැයි regionalization වලදී මොකද්ද වෙන්නේ? This can be defined the process of dividing an area into different sections. ඒක තමයි ඔතනදී වෙන්නේ. කියන්නේ process of dividing an area into different section. මොකක් හරි area එකක් අපි different sections වලට divide කරනවා. කියන්නේ අර එකතු කරන්නේ නැහැ, integrate කරන්නේ නැහැ, ඒකාබද්ධ වීමක් වෙන්නේ නැහැ, divide කරන එක තමයි වෙන්නේ. මම මේ chat බලන්න ඕනේ නේද? ඊට පස්සේ in international business this is the formation of different clusters of countries based on their similar market condition or proximity level. ඒ කියන්නේ දැන් අපි දැන් අතරදිග රටවල් එකතු වෙනවා ඒ වගේ එකක් නේ මෙතනදි වෙන්නේ. අපි දැන් තනි රටක් ගත්තොත් ඒකේ different clusters තව පොඩි කොටස් වලට නිකන් ඒක divide වෙනවා වගේ එකක් වෙන්නේ. එතකොට ඒ divide වෙන්නේ කොටස් වලට කැඩෙන්නේ එක්ක similar market conditions අර එකම වගේ තියෙන ගති ලක්ෂණ නැත්නම් proximity level. proximity level කියන්නේ නිකන් closeness නැත්නම් ළඟ වගේ කියන අර එක ළඟ දැන් අපි හිතමුකෝ නිකන් හිතන්න example එකක් විදිහට මොකක් හරි අපි හිතමුකෝ රටවල් 10ක් විතර ඉන්නවා කියලා. ওই රටවල් 10 ඉඳිද්දි රටවල් 10 එකතු වෙලා මොකක් හරි සංවිධානයක් වගේ හදා ගන්නවා කියලා. එතකොට ඕකේ අපි ගත්තොත් ඉන්දියාවයි ලංකාවයි තව පොඩි ක්ලස්ටර් එකකට කඩනවා. මොකද ඒගොල්ලෝ ක්ලෝස්නස් කියන්නේ ඉන්දියාව ලංකාව එක ළඟනේ තියෙන්නේ. අන්න ඒක නිසා. ඒක තමයි නිකන් ප්‍රොක්සිමිටි ලෙවල් කියලා කියන්නේ. ක්ලෝස්නස් එක ළඟ ඉන්න ඒ වගේ අදහසක්. එතකොට මේ regionalization කියන එක ඇවිල්ලා this can also be considered as one of the manifestation of globalization. ඒ කියන්නේ globalization කියන එක ආපු නිසා වගේ නිසා තමයි regionalization කියන එකත් ඇවිත් තියෙන්නේ. As well as a factor which can contradict globalization. Globalization කියන එකට විරුද්ධයි කියලා. මම අර මුලින්ම කිව්වේ contradict කියන්නේ globalization කියන එකට විරුද්ධ දෙයක් තමයි regionalization වලදී කියන්නේ. මොකද globalization වලදී මම කිව්වා හැමදේම integrate වෙන එක වෙන්නේ. හැබැයි regionalization වලදී divide වෙන එක වෙන්නේ. Process of dividing an area into different section. ඊට පස්සේ types of regionalization. මම ඉස්සෙල්ලත් කිව්වා
globalization types තුනක් තිබ්බනේ economic regionalization political globalization and cultural globalization ඒ වගේ තමයි regionalization කියන එකක් තියෙන්නේ regionalization එකේ types තුන වෙන්නේ ඒක economic regionalization ඊට පස්සේ තියෙනවා මොකද්ද cultural regionalization ඊට පස්සේ අන්තිමේට තියෙනවා political regionalization ওই types තුනම තමයි globalization වලත් තිබ්බේ ඔන්න යනවා types of regionalization වල පළවෙනි එක කියන්නේ economic regionalization. ඔය economic regionalization එක කියන එක යටතේ අපි කතා කරනවා කොටස් හතරක්. economic regionalization කියන එක යටතේ කොටස් හතරක් කතා කරනවා. ඒකේ පළවෙනි එක තමයි free trade areas. free trade areas කියන්නේ basic form එක. This can be considered as one of the most basic form of economic cooperation where member nation freely trade between them. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් free trade area එකක්. ඒ free trade area එකේ ඉන්න members ලාට ඒ රටවල් වලට ඒගොල්ලෝ අතර free trade කරන්න පුළුවන්. ඒ කියන්නේ නිදහස් වෙළඳාම් කරන්න පුළුවන්. Tariff on and tariff barriers නැහැ. But they are also free to independently determine trade between other non-members nation. ඒ කියන්නේ දැන් example එකක් විදිහට මෙතන දීලා තියෙනවා දෙකක්. එකක් තියෙනවා NAFTA කියලා. NAFTA කිව්වහම අපි ඊයේ කතා කරා NAFTA එකේ ඉන්න members ලා තුන් දෙනෙක්. ඇමරිකාවේ ඉන්නවා, මෙක්සිකෝවේ ඉන්නවා, කැනඩාවේ ඉන්නවා. ඔය තුන් දෙනාගෙන් එක්කෙනෙක් අපි හිතමුකෝ දැන් ඔය NAFTA එකේ ඉන්නේ ඔය කියන members ලා තුන් දෙනානේ. ඔය members ලාගෙන් මේ මෙතන මේ මම මේක කියන්නේ ඊළඟ හතරෙදිත් ඔක්කොම පොඩි differences ගැන කතා කරනවා. ඒ නිසා මේක කියන්නේ they are also free to කියන්නේ මෙතනදී කියන්නේ මේ මොකක් හරි free trade area එකක ඉන්න රටවල් වලට පුළුවන් ඒ ඉන්න රටවල් අතර නැත්නම් ඒ free trade area එකේ ඉන්න members අතර නිදහසේ වෙළඳාම් කරන්න free trade කරන්න. හැබැයි ඒ වගේම තමයි ඒගොල්ලන්ට පුළුවන්ලු independently determine කරන්න. ඒගොල්ලන්ට ස්වාධීනව තීරණය කරන්න පුළුවන් මම වෙන රටක් එක්කත් ඒ කියන්නේ non member කෙනෙක් මේකේ නැති ඒ කියන්නේ අපේ free trade area එකේ නැති වෙන රටක් එක්කත් මට නිදහසේ වෙළඳාම් කරන්න පුළුවන්. ඒකට මට වෙන රට කියන්නේ වෙන member කෙනෙකුගේ opinion එකක් එයාගේ කැමැත්තක් එහෙම ඕනේ නැහැ. දැන් අපි ගමුකෝ NAFTA වල ඉන්නවා ඇමරිකාව, මෙක්සිකෝව, කැනඩාව කියලා. ඇමරිකාවට ඕන වෙනවා ওই වෙන රටක් එක්ක. ඒ කියන්නේ ওই දෙන්න මෙක්සිකෝවත් කැනඩාවත් නෙමෙයි වෙන non member කෙනෙක් එක්ක මොකක් හරි trade එකක් කරන්න. එතකොට ඇමරිකාවට ඕන වෙන්නේ නැහැ මෙක්සිකෝවවත් කැනඩාවවත් කැමැත්ත. එයාට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව වෙන රටක් එක්ක independently ගනුදෙනු කරන්න. මෙතන non member nation ඒ කියන්නේ අර free trade area එකේ නැති වෙන රටක් වෙන කවුරු nation එකක් එක්ක එයාට ගනුදෙනු කරන්න පුළුවන්. ඒක තමයි free trade area කියලා කියන්නේ. හරිද? free trade area වල අවුලක් තියද? ওই වෙනස ඕන වෙනවා ඊළඟ තුන කතා කරද්දි පොඩ්ඩක්.